අද අපි කතා කරනවා 13 වෙනි වීඩියෝ එක. මීට ඉස්සර දාපු වීඩියෝ වල මට වීඩියෝ අංකය සඳහන් කරන්න ඇත්තටම මේක මගහැරුණා. ඉතින් මේ ඒ නිසා අර දැන් වීඩියෝ අංක 1 2 3 විදිහට ඔබට මුල් ටික දකින්න හම්බ වෙන්නේ නැහැ. නමුත් අංක 13න් පස්සේ ඒක මම දිගටම ඉදිරිපත් කරනවා අංක 14 15 ආදී වශයෙන්. ඔබට පැටලෙන්නේ නැති වෙන්න තමයි මම ඒක කරන්නේ. මට ඒක ඇත්තටම අතනදී පොඩි මගහැරීමක් සිද්ධ වුණා. හරි. එතකොට කොහොම හරි තවත් අපි කතා කරන්නේ ඉංග්‍රීසි භාෂාවේ නාමපද සම්බන්ධව. එතකොට දැන් මෙතනදී අපි කතා කරන්නේ දැන් සමහර શબ્ද තියෙනවා. සමහර නාමපද තියෙනවා ඉංග්‍රීසි භාෂාවේ. ඒවට තියෙන්නේ මේ බහුවචන શબ્දය විතරයි. ඒ කියන්නේ ඒකවචන ස්වරූපයක් ඒකෙන් දැක්වෙන්නේ නැහැ. බහුවචන තත්ත්වයක් තමයි දකින්න හම්බ වෙන්නේ. එතකොට සමහර නාමපද තියෙනවා මේ ඒවා ඒකවචන තත්ත්වයක් තමයි තියෙන්නේ. බහුවචන තත්ත්වයක් දකින්න හම්බ වෙන්නේත් නැහැ. ඒතකොට මෙතනදී අපි කතා කරනවා බහුවචන තත්ත්වයක් පවතින එකට අපි කියනවා බහුවචන රූප කියන එක. ඒ කියන්නේ බහුවචන ස්වරූපයක් තමයි තියෙන්නේ. බලමු අපි මෙතන කතා කරලා සමහර શબ્දවලට ඇත්තේ බහුවචන රූප පමණි. ඒවා වර්ග 7කට බෙදේ. දැන් ඉංග්‍රීසි භාෂාව තුළ තියෙන බහුවචන රූප නැත්නම් බහුවචන ස්වරූපයෙන්ම දැක්වෙන වචන කිහිපයක් තියෙනවා. සාමාන්‍ය යම් ප්‍රමාණයක් ගණනක් අපිට මෙහෙමයි කියලා කියන්න අමාරුයි. එතකොට දැන් ඒ වගේ ඒවා කාණ්ඩ 7කට බෙදලා පෙන්නනවා. කාණ්ඩ 7කට. සමහරට ඔබ මෙවැනි දේවල් මීට පෙර ඉගෙනගෙන නැතුව ඇති. ඒක තමයි මම මීට ඉස්සර වීඩියෝ වලත් කිව්වේ. සඳහන් කළේ ඔබ මේක මෙහෙමයි කියලා කටපාඩම් කරගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. හැබැයි අවබෝධය ලබා ගැනීම තමයි වැදගත් වෙන්නේ කියන එක. දැන් බලමු අපි මේ වගේ තියෙන නාමපද වර්ග මොනවද කියලා. අවයව කිහිපයක් ඇති උපකරණ. මෙතනදී අදහස් වෙන්නේ ඔබ දන්නවා සමහර එක උපකරණයේ තියෙනවා ඒකේ අංග කිහිපයක් තියෙනවා. අන්න ඒවට තමයි මේ කියන්නේ කතුරු වගේ දේවල්. දැන් කතුර ගත්තට පස්සේ කතුරේ අංග දෙකක් තියෙනවනේ. ඒ වගේ විවිධ විදිහේ අපිට සාමාන්‍ය දෙනදා ජීවිතය තුළ උපකරණ හම්බ වෙනවා. අන්න ඒ උපකරණයකට තමයි මේ කියන්නේ. ඊළඟට දෙන ඇඳුම් ආයිත්තම්. අපි අඳින පළඳින ඇඳුම් පැළඳුම් ඒ වගේ ඒ සමහර අපි එක නමක් කිව්වට ඒකේ උපාංග ගොඩක් තියෙනවා. ඒක තමයි ලෙඩ රෝග. ලෙඩ රෝග සම්බන්ධවත් එහෙමයි සමහර ලෙඩ රෝග තියෙනවා ඒ වගේ. ඊට පස්සේ ශරීර අවයව කියන්නේ අපේ ශරීරයේ අංග. ඊට පස්සේ ක්‍රීඩා වර්ග තියෙනවා. විද්‍යාංශ දර්ශනාංශ වගේ දේවල්. කියන්නේ යම්කිසි විද්‍යාත්මක කරුණු ඒ වගේම යම් විදිහේ තරණ මත දර්ශනයන් දැකීම් වගේ දේවල්. ඊට අමතරව මේවට අමතරව සමහර શબ્දක් තියෙනවා. හරි අපි බලමු උදාහරණ විදිහට ඉස්සරහදී මොනවද ඒවා කියලා. මෙහිදී දැක්වෙනවා අවයව කිහිපයක් ඇති උපකරණ. සිංහල මීනින් එක ඉස්සරහෙන් දාලා තියෙනවා. මම එහෙනම් ඒක කියවන්න යන්නේ. මම ඉංග්‍රීසි වචන විතරක් කියවන්නම්. pincers, scissors, shears, snappers, tongs, tweezers. මේ උපකරණ ගොඩක් දුරට ඔබ දන්නවා. දකින දේවල් නිතරම ගෙදර දොරේ අපි එදිනෙදා භාවිත කරන උපකරණ තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ අපි ගන්නවා ඇඳුම් පැළඳුම්. නැත්නම් ඇඳුම් ආයිත්තම්. breeches, drawers, pantaloons, trappings, trousers. එවැනි උපකරණ ඇඳුම් ආයිත්තම් වලට අපිට ගන්න පුළුවන්. ඊළඟට අපිට දකින්න හම්බ වෙනවා අපිට හැදෙන නොයෙක් ලෙඩ රෝග. ඔබ අහලා ඇති මේ තියෙන ලෙඩ රෝග measles, mumps, smallpox, staggers කියන ලෙඩ රෝග. මේ සතෙකුට තියෙන ලෙඩක් තමයි අස්සයා කියන සතා තියෙන ලෙඩ තමයි අවසානට තියෙන්නේ. ඊළඟට අපේ ශරීරයේ තියෙන ශරීර කොටස් සම්බන්ධව ඔබ දන්නවා මේවා එක කොටසක් නෙමෙයි තියෙන කොටස් ගොඩක් තියෙනවා. සමහර ඒවා සමහර ප්‍රමාණයෙන් වැඩි ඒ වගේ දේවල්. ඉතින් එවැනි නාමපද කිහිපයක් බලමු. bowels, entrails, giblets, intestines, tonsils කියන කොටස්. ඊළඟට ක්‍රීඩා සම්බන්ධව billiards. ඔබ දන්නවා billiards ක්‍රීඩාව සම්බන්ධව drafts ඒ වගේ ක්‍රීඩා. ඊළඟට විද්‍යාංශ ආදී සම්බන්ධ වචන ethics, metaphysics, ඒ වගේ basics, politics. එතකොට
මේ අපි කතා කරේ නාමපද බහුවචන ස්වරූපයෙන්ම දැක්වෙන නාමපද කිහිපයක් ගැනයි කතා කළේ. ඊට අමතරව ඉහත සඳහන් වර්ග වලින් පිටත සමහර શબ્ද ඇති අතර ඒවා බහුවචන ස්වරූපයෙන්ම දැක්වේ. දැන් මෙතන කතා කරන මේ වචනත් බහුවචන ස්වරූපයෙන්ම තමයි දැක්වෙන්නේ. මේකේ ඒකවචන ස්වරූපයක් දැක්වෙන්නේ. ඔබ හොඳට බලන්න. ඔබට මෙතෙක් නොතිබුණා නම් ඒ සම්බන්ධව අවබෝධය ඔබට මෙතනින් ඒ අවබෝධය ලබා ගන්නට පුළුවන්. annals වාර්ෂික වර්ෂාපතනයේ පුරාවෘත කතා සිංහලෙන් දාලා තියෙන ඉන්න මම සිංහලෙන් පැහැදිලි නොකර ඉන්නම්. ashes passage auspicious chaps contents ඉතින් පොත්වල ඉංග්‍රීසි ලිවෙන් ලියලා තියෙන පොත්වල ඔබට දකින්න හම්බ වෙනවා contents කියන වචනය. ඒ පොත්පත් ලියනකොටත් මේක භාවිත කරන එක අමතරව යම් දේවල් අසුරලා තියෙන උපකරණ තුල මේ පිටත මේක සඳහන් කරලා තියෙනවා. contents එක කියන්නේ ඇතුළත මොනවා හරි දෙයක් තියෙන දේ සම්බන්ධව තියෙන විශේෂ ආහාර වර්ග එහෙම දැන් ඔය කෘතිම ආහාර වර්ග පැකට් කරලා තියෙන්නේ අන්න ඒවා හැම බලන්න මේ වචනේ ඔබට දකින්න හම්බ වෙනවා. credentials dons breaks embers environs hustings lease mews cells obsequies proceeds samples statistics suds thanks thieves tidings victuals vegas එතකොට මේ wages යන වචනය අපේ දැන් තියෙන ජීවත් වෙනවා කියන එක ඒ වචනේ living එතකොට අපි living කියනවා ජීවත් වීම කියන අදහස. එතකොට wages කියන වචනේ living කියන වචනේ එකතු වෙනවම wages නැත්නම් living wage කියලා නෝ living wage කියලා ඉන්නේ. එතකොට බලන්න එතන කියන කතාව wages යන living යන පදයේ සමග එක් වූ විට ඒක වචනයෙහි යෙදේ. the living wage යන විට ජීවත් වීමට සෑහෙන තරම් වැටුපක් යන ලෙස යෙදේ. දැන් wage කියලා කියන්නේ අපි මොකක් හරි කටයුත්තක් කරද්දී අපිට ලැබෙන වැටුප. ඒ කියන්නේ අපි මොකක් හරි කාගේ හරි වැඩක් කරද්දී නැත්නම් වැටුපක් අරමුණු කරගෙන මොන හරි කාර්යයක නිරත වෙනකොට ඒකට ලැබෙන වැටුපට තමයි අපි wage කියලා කියන්නේ. එතකොට ඒක living wage කියලා ඉදුණාම ජීවත් වීමට සෑහෙන තරම් වැටුපක් කියන අර්ථය ගෙන දෙනවා. ඊළඟට අපි කතා කරනවා සමහර නාමපද අපට හම්බ වෙනවා බහුවචන ශබ්ද දෙකක් තියෙනවා. ඒක කියන්නේ බහුවචන රූප දෙකක් තියෙනවා. අපි දැන් නාමපදයේ කියවනකොට අපට බහුවචන ස්වරූප දෙකක් එතන දකින්න හම්බ වෙනවා. එතකොට ඒකේ අර්ථත් ආකාර දෙකක්. ඒ කියන්නේ එකම විදියට තමයි කියවෙන්නේ. කියුණාට අපි ප්‍රකාශ වෙන්නේ එකම විදියට ශබ්ද වෙන්නේ. නමුත් අර්ථයන් දෙකක් එනවා. බලමු අපි මේ වගේ කීපයක් තියෙනවා. බලමු කොහොමද කියලා. කල කියලා කියන මම ඒක පැහැදිලි කරන්නම්. කල කියලා කියන වර්ණය කියන එක. මොකක් හරි පැහැය නැත්තම් වර්ණය. ඊළඟට ඒකේ බලන්න ඒකේ ප්ලූරල් එක කියන්නේ තවත් වචනයක් තියෙනවා. ඒ වචනේ colors එස් අකුරක් එකතු වෙනවා. එතකොට දැන් අපි මෙතනත් අපිට colors කියලා ගන්න පුළුවන්. හැබැයි මේ අනිත් colors තියෙන එක ඒක වචන ස්වරූපේ බහුවචන කරද්දී colors කියලා මේක ගන්නත් පුළුවන් එස් අකුරක් එකතු කරලා. හැබැයි තවත් මතක තියාගන්න colors කියලා තවත් වෙනස් දෙයකට කියන නමක් තියෙනවා. තමයි දැන් මෙතන සඳහන් කරලා තියෙනවා පැහැයන් නැත්තම් වර්ණයන්. ඒ වගේම තව තේරුමක් තමයි ඒකේ. මොකක්ද ඒ තේරුම තමයි හේවා කණ්ඩායමේ කොඩිය. දැන් මෙන්න මේ සම්බන්ධව චුට්ටක් මම කියලා දෙන්නම්. හේවා කණ්ඩායමේ කොඩිය කියලා කියන්නේ දැන් අපි හිතමු බොහොම අතීතයේ සිට යුද කටයුතු සම්බන්ධව කටයුතු කිරීමේදී ඒගොල්ලෝ මේ කොඩියක් භාවිතා කරන ඔබ ඉගෙනගෙන ඇති කොඩියක් භාවිත කරනවා. අන්න ඒකට තමයි කියන්නේ හේවා කණ්ඩායමේ කොඩිය කියලා. එතකොට මේක වර්තමානයේ වෙද්දී විශේෂයෙන්ම සන්නද්ධ හමුදාවල රටක සන්නද්ධ හමුදාවල ඒවැය තියෙන රෙජිමේන්තු ඒකක වගේ දේවල් වල
විශේෂ දක්ෂතා හෝ විශේෂ ක්‍රියාකාරකම් සිද්ධ කරාට පස්සේ ඒවට ප්‍රධානය කරනවා රටක ඉන්න ජනාධිපති එතුමා විසින් ප්‍රධානය කරනවා වර්ණයන් කියලා දෙයක්. එතකොට ඒ වර්ණ ප්‍රධානයේදී මෙන්න මේ colors කියන වචනේ භාවිත කරනවා. එතකොට දැන් වර්තමාන සන්නද්ධ හමුදාවල මේක භාවිත වෙන දෙයක්. ඒ කියන්නේ වර්ණ ප්‍රධානයන් කිරීම. විශේෂ ක්‍රියාකාරකම් හෝ විශේෂ දක්ෂතා දක්වන ඒකක සහ රෙජිමේන්තු වෙත ජනාධිපතිතුමා විසින් විශේෂිත වර්ණයන් ප්‍රදානය කිරීම, ඒ කියන්නේ ඇගීමක් වශයෙන් විශේෂිත වර්ණයන් ප්‍රදානය කිරීමටත් කියනවා මෙන්න මේ වචනේ භාවිත කරනවා. කියන්නේ colors ලබාගත් රෙජිමේන්තුවක් නැත්නම් colors ලබාගත් ඒකකයක් කියන විදිහට හඳුන්වීම සිද්ධ කරනවා. හරි. ඊළඟට බලමු custom. custom කියලා අපි කියනවා සිරිත් නැත්නම් පුරුදු. මේ ටික පොඩ්ඩක් විස්තර කරන්නම්. ඒ වගේම customs එතකොට ඒක සිරිත් කියන අර්ථය එනවා. ඒ වගේම අපි බදු අය කිරීම රේගුවට වගේ දේවල් වලටත් අපි ඒක කියනවා. effect, ground, letter. letter කියන වචනේ. එතකොට letter කියලා අපි කියනවා ලියුමටත් කියනවා. තනි අකුරකටත් අපි කියනවා letter කියලා. manner, moral, number, pain, part, premise, quarter, spectacles. මෙන්න මේවා ඔක්කොම බහුවචන ස්වරූපයේ කියන්නේ වෙනත් අර්ථයකුත් ගෙන දෙනවා. බහුවචන බවට පත්වල බහුවචනයේ තවත් අර්ථයක් ගෙන දෙනවා. වෙනස් විදිහ අර්ථයක් ගෙන දෙනවා. අපි බලමු තව නාමපද වර්ගයක් තියෙනවා. සමහර නාමපදවල ඒකවචන ස්වරූපයේ අර්ථය එකකි, බහුවචන ස්වරූපයේ අර්ථය වෙන එකකි. මෙවැනි නාමපදත් ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා. මම හිතන්නේ බොහෝ අයට මේ වෙන්නති පළවෙනි වතාවට මෙවැනි තත්ත්වයන් දකින්න හම්බ වෙන්නේ සමහර විට දන්න අය ඇති නැති වෙන්නේ නැහැ. නමුත් බොහෝ නොදන්න අයට ලොකු අවබෝධයක් මෙතනින් ලබා ගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. බලමු අපි ඉස්සරහට ඒ නාමපද මොනවද කියලා. advice, advisors, air, airs, beef, beeves, compass, compasses, pause, poses, good, goods, iron, irons, light, lights, people, peoples, powder, powders, basic, basics, return, returns, sand, sands, whisper, whispers. ඔබට පෙනෙන්නේ නැති ඒකවචන ස්වරූපයේ වෙන අර්ථයක් ගෙන දෙනවා, බහුවචන ස්වරූපය වෙනස් අර්ථයක් ගෙන දෙනවා. එවැනි නාමපද කිහිපයක් දකින්න හම්බ වෙනවා. ඒ වගේම ඊළඟ නාමපද වර්ගයක් තියෙනවා. සමහර නාමපද වලට බහුවචන ආකාර දෙකකි. ඒ දෙකෙහි අර්ථද වෙනස්ය. අපි බලමු ඒ මොනවද කියලා. brother. එතකොට brother කියන වචනේ නැවත ආකාර දෙකකට එනවා. brothers, brethren. cloth, cloths. Die, dies. Genius, geniuses. Jenny, index, indexes. Indices, short, shots, stop, stops. එතකොට ඒකේ house කියලා එනවා ඊළඟ එක. ඊළඟ අවස්ථාවට දකින්න පුළුවනි සමහර නාම විශේෂණ වලින් සෑදෙන රූප දැත. ඔබ දන්නා නාම විශේෂණ අපි ඉදිරි පාඩමේදී කතා කරනවා. නාමපද කතා කරලා ඊළඟ පාඩම් වල තමයි අපිට ඒක කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. අපි නාම විශේෂණ සම්බන්ධව එතන පැහැදිලි කිරීම කරනවා. බලමු ඒ වයින් කීපයක් කොහොමද කියලා. acoustic, acoustics, aeronautic, aeronautics, analytic, analytics, bitter, bitters, common, commons, conic, conics, credential, credentials, delicate, delicates, economic, economics.
ethic, ethics, filing, filings, good, goods, invert, inwards, leaving, leavings, mechanic, mechanics, middling, middlings, movable, movable, nuptial, nuptials, optics, optics, phonetic, phonetics, phonetics, rich, rich, sundry, sundries, shipping, shippings. හරි. එතකොට අපි දැන් මේ නාමපද සම්බන්ධව තියෙන වචන සම්බන්ධව සෑහෙන දෙයක් අපි අවබෝධය ලබා ගත්තා. ඒ පාඩම් කොටස් වශයෙන් තමයි මම ඉදිරිපත් කරේ. මොකද එක වීඩියෝ එකකට ගන්න අපහසු නිසා. එතකොට ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ නාමපද වර්ග සම්බන්ධව. දැන් අපි මේ වෙද්දී ඉගෙන ගත්ත කාරණේ තමයි නාමපදයක් කියලා කියන්නේ මොකක්ද? ඒ වගේම ඒකවචන නාමපදයක් බහුවචන කිරීමේදී කළ යුතු ආකාරය සම්බන්ධව සහ වෙනත් භාෂාවන් වලින් නාමපද පැමිණි නාමපද ඒ වගේම විවිධ විශේෂතා තියෙන නාමපද කිහිපයක් තමයි අපි ඉගෙන ගත්තේ. ඉතින් මීට අමතරව තව වචන ඔබට හම්බ වෙනවා. මෙතනින් සම්පූර්ණ ඉංග්‍රීසි භාෂාව තුළ තියෙන නාමපද සම්පූර්ණ වුණේ නැහැ. නමුත් ඔබට යම් අවබෝධයක් ලැබුණා මේ නාමපද සම්බන්ධවල තියෙන විෂමතා සහ විශේෂතා. ඉතින් ඒක ලොකුවටම ඒ කොටස් සම්බන්ධවම ඔළුවේ තියාගන්න අවශ්‍ය නැහැ. නමුත් යම්සේ අවබෝධයක් තුළ සිටීම ඔබට ඔබගේ ඉංග්‍රීසි භාෂාව සම්බන්ධ වැඩ කටයුතු කිරීමේදී ඔබට පහසු වෙන්නට පුළුවන්. එමනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු මේ නාමපද වර්ග සම්බන්ධව. නාමපද වර්ග සම්බන්ධව අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු.